අපි රෝස් මුලක් හදන්න යන්නේ. බලමු අපි රෝස් මුල හදන්න කොහොමද කියලා. මේ වගේ මම වයිට් කලර් එකක් හදන්න යන්නේ. අපේ වගේ කුලයක් කරලා. මෙන්න මේ ආකාරයට නමගමු. ඒ නමගත්ත කලේ මේ හැටියට කපාගමු අපි. අපි කපාගත්ත කොලේ මේ අතට නමලා මෙහෙම කොළ 4ක් වෙන්න අපි නමාගෙන මේ කොටු 4 කපාගමු අපි. මෙන්න කොළ ටික දැන් කපාගත්තා. දැන් මේ එක කොළයක් අරගෙන මේ හැටියට අපි නමාගමු. මේ හැටියට නමලා එක තව පාරක් මෙහෙම නමලා තවත් චුට්ටකින් මෙන්න මේ නමාගමු. මෙන්න මේ විදිහට මේ කොළ 4ම කපා ගන්න. මේ විදිහට මේ 4ම නමාගෙන අපි දැන් මේක කපාගමු. රෝසමල් පෙත්ත හැඩයට මෙන්න මේ ආකාරයට මේ කොළ 4ම කපාගමු. මෙන්න මේ කපාගත්ත කොළේ අපි එක ටික අරගමු දැන්. මෙන්න මෙහෙම මොලක් හැටියට තමයි තියෙන්නේ. අපි මේ කොළේ දැන් මෙහෙම එක පැත්තක් අයින් වෙන්න කපාගමු. මේ ආකාරයට එක පැත්තක් අයින් වෙන්න කපාගෙන මේ දෙවෙනි එකෙන් පැති දෙකක් වෙන්න අපි කපාගමු. මේ තුන්වෙනි එකම පැති 3ක් අයින් කරගමු අපි. මේ හතරවෙනි එකෙන් පැති 4ක් අයින් කරගමු. මෙන්න මම කපාගත්ත පැති ටික. දැන් අපි මල් පැත්ත මෙන්න මෙහෙම නැමෙනසේ හදාගමු. මෙන්න බලන්න. එහෙම ලස්සනට නැම්මක් පිටිලා ලස්සනට තියෙන පැත්ත මේ සේරම අපි මේ විදිහට හදාගමු. හරි, අපි මේ සේරම මේ විදිහට දැන් හදාගෙන තියෙන්නේ. අපි දැන් මෙන්න මේ ආකාරයට මේ පෙති ටික අලවගමු. එකින් එක අලවගමු. මෙන්න මේ විදිහට අපි දැන් හදාගත්ත මුල් ටික අලවගමු. මෙන්න මේ ලොකු පැත්ත අරගෙන මැද කම්පෝට ගන්න. දෙවෙනියට මල් එක අපි මෙන්න මේ ආකාරයට අලවගමු. මෙන්න මේ ආකාරයට අලවගමු. ඊට පස්සේ ඊළඟට තියෙන එක අලවගමු. මෙන්න මේ ආකාරයට ඊට පස්සේ ඒ ආකාරයට අපි සේරම අලවගමු. මෙන්න බලන්න අපි සාදාගත් වයිට් රෝස් මුල. ඒක හරිම ලස්සනයි. ඔයාලට පාට වලින් හදාගන්නත් පුළුවන්. බලන්න. වයිට් එක හරි ලස්සනයි. මේ වගේ ඒවා ඔයාලා සාදන්න. ලස්සන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.